කොහොමද ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අද ඇත්තටම කොටුව යන්න හිතන් හිටපු ගමනක් නෙමෙයි මේ. අපේ මාමා හදිසි අනතුරකට මුහුණ දීලා ඉතින් එයාව රෝහල් ගත කරලා තියෙන. ඉතින් එයාව බලන්න 12ට අපි යන ගමන් කොටුවටත් යන් කියලා හිතුවා. ඇත්තටම ඉතින් අපි දෙන්න දවල් ගමන් යන්නේ නැහැනේ. නමුත් ඉතින් 12ට බලන්න ආව නිසා ඉතින් ගියා. හිම්බත් වෙලා ඇත්තටම අවුවේ තරම්ම සැරයි. මම ඉතින් ඇත්තටම මේ හොස්පිටල් එකේ වීඩියෝස් ගත්තේ නැහැ. මොකද මට ඒක හරි මදි කියලා හිතුණා. ඒ නිසා මම ඉතින් මේ පාරේ ටික විතරක් ගත්තා. එතනින් එහාට මම ඇත්තටම කිසිම වීඩියෝ එකක් ගත්තේ නැහැ. එයාවත් බලලා අපි මේ බම්බලපිටියට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මොකද මේ බම්බලපිටියේ බේසස් එකට එන්න උවමනාවක් තිබ්බා. මොකද මගේ ෆෝන් එකේ කේබල් එක කැඩිලා. ඉතින් ඒක ගන්නත් සහ මේ අපි පවර් බෑන්ක් එකක් බලා හිටියේ. මේකෙම වෙබ්සයිට් එකේ ඇත්තටම බැලුවා 8000 ගානේ නම් පවර් බෑන්ක් තියෙනවා. ඉතින් කොහොමද කියලා බලන්නත් එක්ක ඉතින් ගත්තේ නැහැ අපි. කේබල් එක විතරක් අරගෙන ආවා. ඊට පස්සේ ඉතින් කෙලින්ම ආවේ කොටුවට. හෙම්බත් වෙලා නිසා ඉතින් පාක් එක ඇතුලේ තියෙන මේ ෂොප් එකෙන් ඇත්තටම මයිලෝ එකක් අරන් බිව්වා. ඉතින් රස්නේ වැඩිකමට ඒක බිව්වට ඇති වැඩකුත් නෑ. ඇත්තට මේ තරම් රස්නේ ඒක සීතලට බිව්වට අර වතුර බොනවා වගේ නැහැ ඇත්තටම. ඉතින් ඒකත් බීලා ඉනිසර ඉතින් මේන් රෝඩ් එකේ ඇවිදගෙන ගියා. තියෙන ඒවා දැක්කම මුදු අම්මේ ඇත්තටම ආවේ මොකටද කියලා හිතුණා. ඒ තරම්ම සෙනග පුදුම සෙනගක් අර අවුරුදු සීසන් එකේ හින්දා වෙන්න ඇති. පුදුමාකාර සෙනග ගොඩක් හිටියා. ආව මෝඩකම් කියලා ඇත්තටම මට හිතුණා. මුලින්ම ඉතින් අපි ගියේ පළවෙනි හරස්වේදියේ ලයිට් බඩු කඩවල් වලට. මොකද අපිට ලයිට් වගේක් ගන්න උවමනාවක් තිබ්බා. ඉතින් ඒක අපි මෙහෙම බැලුවාම ඇත්තටම ලොකු ගණන් සාධාරණ මිලකට නැහැ. සහ මේ අපිට අවශ්‍ය කරන එක ඇත්තටම තිබ්බේ නැහැ. අවශ්‍ය කරන පාට අවශ්‍ය කරන එක තිබ්බේ නැහැ. ඒ නිසා ඉතින් කොටුවෙන්ම ගන්නවා කියලා හිතන් හිටපු නිසා මේ ගමන්ම ඒකටත් ආව. ඇත්තටම දැක්කාම නම් එන ආසයි. ඉතින් හැබැයි සාධාරණ මිලකට ගන්න පුළුවන්. කොටුවේ ඉතින් ඇත්තටම බඩු ගනිද්දී මම නම් කියන්නේ ඇත්තටම කඩවල් එකකට දෙකකට ගිහලා මදි. පොඩ්ඩක් වැඩිපුර ඇවිදින තරමට අපිට ලාභෙට බඩු ගන්න පුළුවන් ඉතින්. ඒකත් අරගෙන ඉතින් ටිකක් ඇවිද්දා. ඇත්තටම ඇවිදින්න පුළුවන් වාතාවරණයක්වත් නැහැ. ඒ තොරමටම සෙනග අර කියන්නේ ඉතින් කතාවට ඇඟිල්ලක් ගහන්නවත් ඉඩක් නැහැ කියලා. ඇත්තටම පුදුමාකාර සෙනගක්. ෆෝන් එක ඇත්තටම අල්ලගෙන යන්නත් බයයි මට. මොකද හසි මගේ දිගටම මට සැරින් සැරේ කියාවේ ෆෝන් එක පරිස්සම් කරගන්න. උත්සන් ගෙනිච්චොත් ඉතින් ආයෙ හොයාගන්නව බොරු කියලා. ඉතින් ඒක ඇත්තටම ඉතින් කොළඹ කියන්නේ ඉතින් හැම දෙයකටම ප්‍රසිද්ධයිනේ. මොන දේෙන් වුණත් කොළඹ ප්‍රසිද්ධයි. ඉතින් හරි භයානකයි. සෙනග ගොඩාරියක් ඉන්න නිසා ඉතින් හොරකම් කරන් ගියොත් ඇත්තටම මේ හොරා අල්ලනවා බොරු. ඒ තරම්ම සෙනග කවුද හොරකම් කළේ තියා හොරාගේ පස්සෙන්වත් යන්න බෑ. මේ ඒ තරම්ම සෙනග ඇඟේ හැපි යනවා. හරිම අමාරුවකින් තමයි මේ වීඩියෝ ක්ලිප්ස් පවා ගත්තේ. ඉතින් ගන්න බෑ ඇත්තට මේ තරම්ම සෙනග නිසා. එනට ඉතින් ආවේගේ වීඩියෝ එකක් කරගන්න ඕනෙම නිසා ඉතින් මම කුමාරි මේ විදිහට කරගත්තා. ඉතින් මේ අපේ හසීගේ ගෙජමැටික් තමා හොයන්නේ. ඉතින් එයා මේ හොයා ඉන්නේවා මමත් ඉතින් බලනවා යත් එක්ක ගිහිල්ලා. ඇත්තටම අද ඉතින් ආවයි කියලා මට දේවල් නෙමෙයි ඇත්තටම ගත්තේ ගොඩාරියක්. මේ හසීට තමයි දේවල් ගත්තේ. සහ මම ඉතින් සල්ලි අරන් ආවෙ නැහැ. අද shopping කරන්න හිතාගෙනම ආවෙ නැහැනේ. මේ ඒ නිසා ඉතින් අතේ සල්ලි තිබෙන්නේ නැහැ බඩු ගන්න. හැබැයි ඉතින් ලස්සන බඩු තියෙනවා. ආසයි දැක්කහම ගන්න නම් ගොඩාක් ಜಾති තියෙනවා. ඉතින් ඒ නිසා ඉතින් ආයෙ දවසක කොළඹ එමුයි කියලා හිත හදාගෙන ආවා. අවුරුද්දට කලින් ආපහු එමුයි කියලා හිත හදාගෙන අද ආවා. ඉතින් වැඩි හරියක් දේවල් ඉතින් හසීට උමනා දේවල් ගත්තා. මට කියලා ඉතින් ලොකුට ගත්තේ නැහැ. මම ගොඩක්ම බැලුවේ බෑග් සහ මේ කරාබු. ඇත්තටම මේ සමහර මිනිස්සු පෙනුම බලලා තමයි මේ ගණන් කියන්නේ. මේ කොළඹ ඇත්තටම කේවල් කරන්න නැතුව නම් බඩු ගන්නම හොඳ නැහැ. මොකද හරි අසාධාරණ ගණන් කියන්නේ. මුලින් එක ගාණක් කියන්නේ ඊට පස්සේ කේවල් කරලා
අඩු ගානට ගන්න පුළුවන්. ගියපු ගමන්ම ඒගොල්ලෝ කියන ගාන නම් කවදාවත් කොටුවෙන් බඩු ගන්න හොඳ නෑ. අඩු කරන්න කියලා පොඩ්ඩක් කේවල් කරලා ෂේප් කරලා තමයි ඉතින් සාධාරණ මිලකට ගන්න පුළුවන්. ඒ වගේම තමයි මම කියන්නේ ඇවිදින්න හොඳට. මොකද කොටුවට ගියහම ඕන තරම් එකම જાතිය බඩු තියෙන කඩවල ඕන තරම් තියෙනවනේ. ඇවිදලා අඩු තැන බලන්න. මොකද අසාධාරණ විදිහට සමහර තැන්වල ගණන් උස්සලා තියෙනවා. ඒකම තව තැනක හරිය අඩුවට තියෙනවා. ඒ නිසා කොටුවේ ගියාම හොඳට ඇවිදලා බලලා කේවල් කරලා බඩු ගන්න. ඉතින් එක තැනක ඇත්තටම මම ඔය බලපු කරාබුම එක තැනක ජෝඩුව රුපියල් 100ට තමයි ඒගොල්ලෝ මේ දෙනවා කිව්වේ. මං එතන මෙහෙමම තියලා ආවා. ඉතින් අනිත් තැනින් ඇත්තටම ඒ කාඩ් එකම මට රුපියල් 300කට වගේ ගන්න පුළුවන් වුණා. ගොඩක්ම මම බැලුවේ මම තේමු එකෙන් බෑග් සහ මේ කරාබු ඒවා බලා තිබ්බා. මම ඇත්තටම දැකපු දෙයක් තමයි තේමු එකේ තියෙන මේ බෑග්ම මේ කොටුවෙත් තියෙනවා. කොටුවේ ඇත්තටම ඊට වඩා ගණන් අඩුවට හොඳ ක්වොලිටියෙන් තියෙනවා කොටුවෙත් ඒ බෑග්ම. ඉතින් මට හිතුණා ඇත්තටම තේමු එකෙන් බොරුවට ගන්න එකේ තේරුමක් නැහැ. කොටුවෙන් ගිහින් ගන්නවා හොඳට බලලා කරලා ගන්නවා ඊට වැඩිය හොඳයි කියලා. කොටුවෙන් බඩු ටිකක් අරගෙන ඊට පස්සේ ඉතින් ආවේ අපේ හසි ආසම තැනකට. මේ ඉන්කෝ එකට එන්න අපේ හසි හරිම කැමතියි. මොකද මන් දන්නේ ඇත්තටම අර මම මල් කඩේකට ගිහිල්ලා සතුටු සිතින් ඉන්නවා වගේම තමයි අපේ හසි මේ වගේ තැනකට ආවහම එයාට දැනෙන සතුට නම් ඇත්තටම කියා ගන්න බෑ. එයා දැක්කහම නිකන් පිස්සු හැදිලා වගේ මොන බඩුවද ගන්න කියලා එයාට හිතා ගන්න බෑ. ගන්න ආව බඩු පවා අමතක වෙනවා මේ බඩු කන්දරාව දැක්කහම. මම දන්නේ හැම කෙනාම මේ වගේද කියලා. ඇත්තටම මේ වගේ දේවල් දකිද්දි අපේ හසි නම් පිස්සු හැදෙනවා එයාට. මේ ඇත්තටම පහුවෙන්ද තමයි මම ගත්තේ මොනවද කියලා ඔයාලට පෙන්නන්නේ. එදා ඉතින් එන්න හවස් වුණ නිසා මහන්සි දවාලේ ගිහිල්ලා හොඳටම හෙම්බත් වෙලා හිටියේ අවකාශට කියන නිසා. ඉතින් එහෙමම තියලා පහුවෙන්ද තමයි මම ඔයාලට මේ ගත්තේ මොනවද කියලා පෙන්නන්නේ. ඇත්තටම මේක මේ සෙල්ෆි ස්ටික් එක මාර වටිනවා. මේකත් තේමු එකේ 1300 ගානයි. ඔයාලට කියන්න මේක ඇත්තටම මම ගත්තේ රුපියල් 350කට. මම මේ වීඩියෝ එක පහුවෙන්ද කරන්නේ ඒ සෙල්ෆි ස්ටික් එකේම ගහගෙන. ඒක හරිම ෂෝක්. ඇත්තට මේ ගානට සෑහෙන වටිනවා ඒ සෙල්ෆි ස්ටික් එක. මේ පැක් එකම මම ගත්තේ රුපියල් 300ට. මම කිව්වනේ අර එක තැනක ඇත්තටම ජෝඩුවම දුන්නේ රුපියල් 100ට. ඉතින් මම ඒක හැමම තියලා ආවයි කියලා කිව්වනේ. ඉතින් මම මේක ඊට පස්සේ කරාබු විකුණන තැන් 4-5කින්ම බලලා තමයි මම ඕක ගත්තේ රුපියල් 300ට. ඉතින් ඇත්තට මෙතන එක එක වර්ග තිබ්බා. ලස්සනයි ඒක. මට හිත ගියේ ඕක. ඉතින් මම ඒක අරගෙන ආවා. මේ තියෙන මම බේසස් එකෙන් ගත්ත කේබල් එක. මේක 1750ක් වුණා. 1 year warrantyත් එක්ක 1750 ඉඳන් ඉතින් උඩ ගණන් වලට මේට වඩා හොඳ කේබලුත් තියෙනවා. ඉතින් මේක ඇති කියලා හිතුන නිසා මේ ගානට ගත්තා මේක. මේ තියෙන්නේ අපි ලයිට් කඩෙන් ගත්ත ලයිට්. මේක ඇත්තටම අපි අපේ කුස්සිය ඇත්තටම පුංචි වැඩක් කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඒකට තමයි මේ ලයිට් ගත්තේ. අපි බලාපොරොත්තු වුණ ලයිට් නෙමෙයි හැබැයි මේ ගත්තේ. මොකද ඒක ටිකක් ගණන් වැඩි. අපේ වැඩේට හරියන මේක ටිකක් ගණන් වැඩි. ඒ නිසා ඉතින් සාධාරණ මිලට තියෙන මේක ගත්තා. මේවා ඇත්තටම මේ පෙට්ටිය ගහලා තියෙන්නේ නම් 520යි කියලා. නමුත් රුපියල් 400කට වගේ තමයි ඒගොල්ලෝ විකුණන්නේ. මේක ඉතින් හොඳයි. අර අපි හොයපුම එක නැතුව ඉතින් විකල්පයක් විදිහට අපි මේ ලයිට් එක පාවිච්චි කරනවා. ඉතින් වැඩේට බලමු ඉස්සරහට. ඉතින් මම වීඩියෝ එකකින් අරන් එන්නම් මොනවටද මම මේවා පාවිච්චි කළේ කියලා. අනිත් එක තමයි මෙන්න මේ LED පටි. මේවා ඇත්තටම අපි මෙහෙ බැලුවා රුපියල් 350ට 450ට ඒ වගේ එක එක ගණන් වලට එක එක තැන්වල විකුණනවා. ඊටත් හපන්. ඉතින් අපිට ඕන පාට නැහැ. හැබැයි කොටුවේ මේක රුපියල් 250යි. තව ටිකක් ඇවිද්දා නම් ඉතින් අපිට මේට වඩා අඩුවට හොයාගන්න තිබ්බා. නමුත් ඉතින් අර මහන්සිත් හින්දා අපි මේක 250ට අරගෙන ආවා. ඉතින් කර්ටන් වලට දාන පටියක් ඔයාලා දන්නවා ඇතින්. ඉතින් පේමන්ට් එකේ රුපියල් 100ට තිබිලා ඉතින් මම ඒක අරන් ආවා. ඒකත් මගේ වැඩකට. මෙන්න මේ කොණ්ඩ කැපෙන මැෂින් එක අපේ හසිය ගත්ත. ඇත්තටම මේ
මේක ඇත්තටම ලස්සනයි. මට ආස හිතුණා දැක්කම මේකේ ඩිසයින් එක හරිම ලස්සනයි. ඉතින් මේකේ ලොකු සයිස් එක 1600 ගාණක් කියලා කිව්වා. මේක රුපියල් 1000ක් කියලා අපි ඉතින් ටිකක් කේවල් කරනකොට රුපියල් 800ක් වගේ මුදලකට අපිට ගන්න පුළුවන් වුණා. ඒක ඇත්තටම 800ට පාඩු නෑ ඇත්තටම. මේ ඒක හොඳයි. ලස්සනයි. මම නම් ආසයි ඒකට. හොඳ බරකුත් තියෙනවා. ඉතින් ඊයේ ආව ගමන්ම කොහොමද බලන්න මේ හසි මේකෙන් ඇත්තටම රැවුල කපලත් බැලුවා. ඒක හොඳයි රීචාර්ජබල් එකක් නේ. ඒකට කේබල් එකයි අර ඔයිල් ඒ ටූල් සෙට් එකේ ඔක්කොම හම්බෙනවා. බලමු ඉතින් කොච්චර කල් පාවිච්චි කරන්න පුළුවන් වේද කියන්න නම් දන්නේ නැහැ. හැබැයි ඉතින් ඒක ඒ ගානට වටිනවා කියලා හිතෙනවා. මේ තියෙන අපේ හසි ආසම ගැජමැටික් එකක් තමයි. ඉතින් අපි මේක ඇත්තටම ගොඩක් කලින් ඉඳන් ගන්න බලාගෙන හිටපු එකක්. ඉතින් ටිකක් ගණන් නිසා පොඩ්ඩක් පස්සට දදා හිටියා. ඉතින් අද නම් ඇත්තටම ඒක ගත්තා. මොකද අපේ වැඩවලට මේක ගොඩක් අවශ්‍යයි. ඉතින් ගොඩාක් වෙලාවට අපි අපේ දේවල් ගෙදරම හදාගන්න නිසා මේ මැෂින් එක ඇත්තටම අවශ්‍යයි. ඉතින් අපේ ගෙදර ඇත්තටම තියෙනවා ලොකු මැෂින් එකක්. ඉතින් ඒකෙන් ඇත්තටම කපන්න හරි අමාරුයි. අපේ තාත්තා දීපු එකක්. ඉතින් ඒක අමාරු නිසා ඉතින් මේක ගන්න ඕනේ කියලා හිතා හිටියා. ඉතින් අන්තිමට අපි ගත්තා. ඒක ඩිස්කවුන්ට් ප්‍රයිස් වැටිලා 13100කට වගේ තමයි අපිට ගන්න පුළුවන් වුණේ මැෂින් එක. එතකොට ඒකටම හම්බෙන තල සෙට් එකට අමතරව තව රුපියල් 500කට අපි වෙනම තල සෙට් එකක් ගත්තා. ඉතින් ওই බඩු ටික තමයි අපි කොටුවේ ගිහිල්ලා ගත්තේ. එහෙනම් ඉතින් ආයෙ දවසක හම්බෙනකම් අදට මම ගිහිල්ලා එන්න. හැමෝටම සුබ දවසක්.